සංජය බෙල්ලට්ටි නාතපුත්ත කියන ශාස්තෘවරයාගේ පැහැදිලි කිරීම තියෙන්නේ. ඉතින් අජාසත් රජතුමාත් ගිහිල්ලා අහනවා සංජය බෙල්ලට්ටි නාතපුත්තගෙන් මේ කලින් අහපු ප්‍රශ්නේම ditta ධම්ම වේදිනිය සුඛ වේදිනිය සඳහා හේතු වෙන ධර්මයක් තියෙනවා නම් ඒක මට පැහැදිලි කරලා දෙන්න කියලා වෙලා. එතකොට තමයි සංජය බෙල්ලට්ටි නාතපුත්ත මෙන්න මේ වාදය එහෙම නැත්නම් මෙන්න මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේකට කියන්නේ කිසිම ආකාරයකින් දෘෂ්ටිගත වෙන්නේ නැතුව එහෙම නැත්නම් කිසිම ආකාරයකින් මේ දෙයකට මේ පක්ෂපාතී වෙන්නේ නැතුව ඉදිරිපත් කරන වාදයක් තමයි මෙයාට තියෙන්නේ මේ සංජය බෙල්ලට්ටාත පොත්තට. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අහනවොත් එහෙම පරලොවක් තියෙනවද කියලා එයා ඒකට උත්තරයක් දෙනවා පරලොව නෑ කියලා වෙන්න. ඒකට කවුරු හරි කෙනෙක් පරලොවක් නෑ කියලා එයාට උත්තරයක් දුන්නොත් එයා කියනවා පරලොවක් තියෙනවා කියලා. ඒක සමහර කාට එතකොට තියෙනවද නැද්ද කියලා අහුවොත් එහෙම ඒ දෙකම නොවන වෙනත් උත්තරයක් දෙනවා. ඒ වගේ ඒ කියන්නේ හැම ප්‍රශ්නයකින්ම නිදහස් වෙන්න පුළුවන් උත්තරයක් තමයි මෙයාගේ ළඟ තියෙන්නේ. අපි බලමු මේකෙත් තියෙන එමය. පරලොවක් ඇත්තේද මා වෙච්චාරන්නේ නම් පරලොවක් නැත්තේයයි මෙසේ මට අදහසක් වීනම්. ඒකෙම අදහස් පරලොවක් ඇත්තේ කියලා කවුරු හරි අහනකොට පරලොවක් නැත්තේ කියන අදහස තමයි එතකොට එයා කියන්නේ. පරලොවක් ඇතයි මෙසේ එය ඔබට ප්‍රකාශ කරන්නේ. එතකොට කියන්නේ එයාට පරලොවක් ඇත කියලා. මට එසේත් අදහසක් නොවේ. හැබැයි එහෙම ප්‍රකාශ කරා කියලා ඉවල ඒක මගේ ස්ථාවර අදහස නෙවෙයි. නැත්තම් ඒක මගේ නිත්‍ය තියෙනවා කියන අදහස නෙවෙයි. දෙපරද්දෙන් නොවේ. මට අන්පරිද්දකින් නොවේ. එතකොට එහෙනම් තියෙනවා නෑ හරි වෙන මොකක් හරි අදහසක් තියෙන්න බෑ. එහෙම අදහසකුත් නෙවෙයි. මට එසේද නැත්තේද නොවේ. මට නැත්තේ නොවන්නේත් නොවේ. එහෙනම් මුකුත්ම අදහසක් නැද්ද කියලා අහන්නේ. එතකොට එහෙම අදහසකුත් නෑ. කියන්නේ එහෙනම් ඔයාලට මුකුත්ම අදහසක් මේ කරන්නේ එහෙම හිතා ගන්නත් එපා මං ගැන කියන කාරණාව තමයි කියන්නේ. පරලොවක් නැද්දේ කියලා. එසේද මාගේ ගැන්මක් නැත. එසේයිද මාගේ ගැන්මක් නැතද? ඒ කියන්නේ එහෙම හිතලා එතකොට එහෙනම් මෙයාට මුකුත්ම අදහසක් නැහැ කියලා එහෙම ගන්නත් එපා කියන එක. ඒක හරි මේ උබතෝ කෝටික විදියට මේ ප්‍රශ්නය මේ පැහැදිලි ඒ කියන්නේ එයාගේ දෘෂ්ටියෙන් දකිනවා. ඊට පස්සේ මේ වෙන ආකාරයකින් මගේ ගැන්මක් නැත. එසේ නොවන්නේද මගේ ගැන්මක් නැtei කියලා කියන්නේ. වෙන ආකාරයකින් ගැන්මක් කියන තියනවා කියලා වෙලා හිතාගෙන එහෙම එකකුත් නැහැ. එහෙම නොවනවා කියලා මගේ අදහසකුත් නැහැ කියලා වෙලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ඒ කියන්නේ ප්‍රශ්නයක් අපිට මොන පැත්තකට හරි කොටු කරගන්න නම් ඒ කිසිම පැත්තකට අසු වෙන්නේ නැතු වෙන්න තමයි එයාගේ පැහැදිලි කිරීම තියෙන්නේ. එයාගේ ඉදිරිපත් කිරීම තියෙන්නේ. දෘෂ්ටිය තුල නැත්නම් එයාගේ දර්ශනය තුල. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි සංජය බෙල්ලට්නාත පුත්තගේ පැහැදිලි කිරීම තියෙන්නේ. එතකොට එයා පරලොව ගැනත් මේ විදිහටම කියනවා. ඊට පස්සේ ජීවිතය ගැන, ඒ කියන්නේ මේ මැරී උපදින සත්වයක් ගැන, බුදුහාමුදුරුවෝ ගැන මේ හැම දෙයක් ගැනම එයාගේ පැහැදිලි කිරීම මෙන්න මේ ආකාරයට තමයි එතකොට පැහැදිලි කරලා දෙන්නේ හැම අවස්ථාවකදීම. ඊට පස්සේ මරණින් පසු සත්වයාටත් එහෙමයි එයා පැහැදිලි කරලා දෙන්නේ මේ ආකාරයටමයි. ඉතින් මෙන්න මේ කියන හැම දෙයක් කුසල කුසල විපාක කර්ම ගැන අහුවාම ඒකටත් මේ විදිහම පැහැදිලි කිරීමක් සිද්ධ කරලා දෙන්නේ. හැම කාරණාවක් පිළිබඳව එතකොට මෙයාගේ පැහැදිලි කිරීම මෙන්න මේ විදිහට තමයි එතකොට තියෙන්නේ. ඉතින් අජාසත් රජතුමාට මේ කාරණාව ඇහුවට පස්සේ අජාසත් රජතුමාට හිතට කිසි ප්‍රශංසාවක් එහෙම නැත්නම් කිසි සතුටක් ඒ වගේම මේ කාරණාවට එකඟ වීමක් එහෙම නැත්නම් ඒ කාර්ට පක්ෂපාතී වීමක් ඒ කිසි දෙයකට අජාසත් රජතුමාගේ හිත යොමු වෙන්නේ නැහැ. ඉතින් අජාසත් රජතුමා හිතෙන් යම්කිසි ප්‍රතික්ෂේප කිරීමක් තිබුණත් ඒක වචනයකට හෝ නැත්නම් ඒකට බැනීමකට හෝ ඒකත් එක්ක සංවාද කිරීමකට හෝ එහෙම දෙයකට යන්නේ නැතුව අජාසත් රජතුමා කරන වැඩේ ඊටමත් මේ කරුණාවකින් යුක්තව එතනින් නැකිටලා යනවා. ඉතින් එන්නේ කාරණාව තමයි එතකොට මේ නිගන් මේ සංජය බෙල්ලට්ටිනාත පුත්තගේ පැහැදිලි කරගන්න තියෙන අපිට මේ එයාගේ ඉදිරිපත් කිරීමත් එක්ක. ඉතින් අපි බලමු මේකෙත් මොන වගේ කාරණා ටිකක්ද අපිට දැනගන්න තියෙන්නේ කියලා. ඒ දැනගෙන ඉස්සරහට දෙන්න ටික අපි කතා කරමු. මේ දියබරිය වගේ ලිස්සලා යන ගතියක් තියෙන එයාගේ. හැම එකෙම ප්‍රශ්නයක් ඇහුවම එහෙම කියන්නේත් නැහැ. ඒක අනිත් පැත්ත කියන්නේත් නැහැ කියලා ලිස්සලා යන කෙනෙක් තමයි සංජය බෙල්ලට්ටි පුත්. දැන් එයාගේ ගෝලියෝනේ මේ දෙන්නම සාරිපුත්ත සහ මොගලන් උපතිස්ස පරිබ්‍රාජකයි කෝලිතයි කෝලියයි. ඔව්.
අංජේ බෙල්ලට්ටි පුත්තුගේ ගෝලියෝ. ඉතින් ඒ දෙන්න කොහොම හරි ඉතින් ඒ දර්ශනියත් එක්ක ඒගොල්ලෝ සමාධියක් එහෙම වඩලා ආපු හින්දානේ කියන පද දෙක ඇහෙද්දිම සෝතාපන්න උනේ. ඒක තමයි. මේ ඉතින් අර සංවරයක් තියෙන්නේ නැති එකෙන් එහෙම කිව්වට කාය වචනේ සංවර කිරීමක් තියෙන්නේ නැති. දර්ශනය මේකයි. ඉතින් මේ දැන් අපිට හැබැයි මං හිතන්නේ අපිට මෙහෙම මේ අදහසින් ඉන්න පමාරු වෙන්නේ නේද? අපි යනවනේ නිගමනයකට. අන්න ඒකනේ. සමහර ප්‍රශ්න දැන් මේ වගේ සමහර ඒවා තථාගත මේ යන් මරණයෙන් පස්සේ ඉන්නවද නැතිකම ඒවට බුදුහාමුදුරුවෝ කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න කියලානේ. ආ බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ ඒවට. දැන් ලෝකයක් තියෙනවද ලෝකයක් නැද්ද? මේ අර ජීවය තියෙනවද මේ ශරීරය තියෙනවද කියලා අහුවම බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැනේ. මේ එතකොට මේ ලෝකේ සාස්ෘතද අසස්ෘත කියලා අහුවම උත්තර දෙන්නේ නැහැ. උත්තර නොදී ඉන්නේ අව්‍යාකෘත කියලා තමයි ඒවට කියන්නේ. ඉතින් දැන් ඔව් මෙයාට උත්තර දෙන්නේ නැති එකක් තමයි තියෙන්නේ. මේක මම කියන්නේ නැහැ. ඒකත් ඒ වගේම තමයි. නමුත් මේක අර කියන්න ඕනෙම කියන්නෙත් නැහැ. දැන් සතෙක් මරණයෙන් පස්සේ ඉන්නවද? දැන් ඇත්තටම මේ බුදුදහමෙත් ගැඹුරට ගියාම ලෝකෝත්තර සමාජීවිතේනකොට සතෙක් මරණයෙන් මතු ඉන්නවා කියලා කියන්නේ නැහැනේ. බෑනේ. එතකොට අපි දෘෂ්ටි එන ආත්මයක් තියෙනවනේ. නිකන් මේ ටිකස් මෙයාගේ එකට මං හිතන්නේ මේ සංජය වෙල්ලන්නාතේ පුත් එකේ මං හිතන්නේ ඔය දැන්ට ඔය වෛදිකයේ තුල මේ මොකද්ද ස්වාමීන් වහන්සේලා කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ ගොඩක් දුරට මේක ගොඩක් දුරට දැන්ට අනුගමනය කරනවා. දැන් කුසල දැන් කර්මයනුත් දැන් කර්මයක් තියෙනවා නම් කුසල අකුසල එතන ආත්මයක් තියෙන්න බෑ. ඔව්. ඒ කියන්නේ තමන් කරලා තමන්ට ඵල දෙනවා කියන්නේ ආත්මයක් තියෙනවනේ. එතකොට අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනකොට මේ ඒක බොරු වෙනවා. ඉතින් ඒකයි බුදුහාමුදුරේම ඒවට මේ දැන් කර්මය ගැන කතා කරද්දී කර්මය සහ මේ මතු ආත්මයක් තියෙනවද කියන එකේදී බුදුහාමුදුරුවෝ කියනවා මොකද ඒක ලෞකික සම්මාදිට්ඨිය අවශ්‍යයිනේ ලෝකෝත්තරයකට යන්න. ඔව්. එහෙනම් ඒකට උත්තර දෙනවා. මෙයා ඉතින් ඒක කී තියෙනවා කියලා කියන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඉතින් ඇත්තට දන්නේ නැති එකනේ කියන්නේ හින්දානේ නේද? එහෙම සමහරට ඉන්න කියන්නේ නැත්තේ. හැබැයි ඒක දන්නේ නැති ඉතින් දන්නේ නැහැ කියන එක තමයි ඉතින් හොඳම දෙන්නේ. ඔව් මම මේක කියන්නේ නැහැ. බොරුවක් කියනවා කියන්නේ. ඔව්. මඩේ ඉන්නේ. ඒක නිසා දෙන්න නැති මම හිතන්නේ සරියුත් මොකදන් දෙන්න ගොඩක් ඈත් එක්ක ඉන්නේ නැති මං හිතන්නේ. ඉන්නේ නැත්තේ. ඔව්. ඒ කියන්නේ මමත් ගොඩක් අහලා තියෙන සාමාන්‍ය දැන් වුණත් ගොඩක් කට්ටියකට ඒ දන්නේ නැති උත්තරයකට ගොඩක් දන්නේ නැහැ කියන එකට ඉන්න ගොඩක් ඉන්නවනේ. ඒ කියන්නේ ඉන්න කියලා කියන්නේ මේක කෝකටත් හොඳයිනේ අපි දන්නේ නැති දන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ නේද? බොරුවක් කියනවනේ. හරිද. දැන් මේ දැන් ගොඩක් ස්වාමීන් වහන්සේලා සහ දේශකයන් එහෙම දන්නේ නැහැ කියලා කියන්නේ නැහැ නේ. එතකොට එයින් පිරිස හැදෙන්නේ නැහැ නේ. දැන් ඒ දවස්වල පිරිස මෙයාට හිටියට ඒගොල්ලෝ අර ගොඩක් ඇත්ත හොයන අයනේ. ඒකනේ එකතුනේ. දැන් කාලේ නම් දන්නේ නැහැ කිව්වොත් මිනිස්සු කවුරුත් එන්නේ නැහැ. දැන් දන්නවා කිව්වොත් විතරයි එන්නේ නේද? ඔව් මොකක් හරි දන්නවා කියන්න ඕන මාර්ගඵලයක් තියෙනවා කියන්න ඕන. එහෙම තමයි ඉතින් ඒක තමයි ඉන්නේ. වෙන කාටත් එක ගැටලුවක් තියෙනවද?